විශේෂයෙන් අපිට අවස්ථා කීපයක සමාජ බලකාය කෑමට විතරක් නෙවෙයි මේකේ අපිට සමහර අවස්ථාවල් තිබ්බා සමහර ගුරුවරුන්ගේ හිඟතාවයන් ඒ වගේ වෙලාවට අපි ඉන්ටර්නෙට් එකෙන් පාඩම් සැලසුම් හදාගෙන ඒ වගේ දේවල් උගන්වන අවස්ථා කීපයක සමාජ බලකාය අපිට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ඒ වගේ දේවල් ඉන්ටර්නෙට් පහසුකම් ලබා දුන්නා. දේවල් ඊළඟට ඉගෙනුම් උපකරණ සහ අනිකුත් භෞතික දේවල් ලබා ගැනීමේ මූල්‍යමය ගැටලු කියන දේවල් අපේ පාසලට ආවේනික ගැටලු විදිහට අපි දකිනවා. මම ප්‍රසාද් ගීගනගේ ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලයේ විද්‍යාල්පති. දැනට අපේ විද්‍යාලය නුගේගොඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 5 කිල්ලපන ප්‍රදේශයට අයත් විශේෂයෙන් අඩු පහසුකම් සහිත දෙමව්පියන්ගේ දරුවන් තමයි මේ පාසලට පැමිණෙන්නේ. එතකොට අපිට විශේෂයෙන්ම ළමයින්ගේ ජීවන තත්ත්වය ගත්තාම ඉතින් ගොඩක් අඩුපාඩුකම් සහ දරිද්‍රතාවයේ මැද්දේන ළමයි තමයි ඉන්නේ. එතකොට පාසල් වශයෙන් ගත්තොත් ලොකු පහසුකම් මට්ටමින් ගත්තොත් ඉත අඩු පහසුකම් සහිත පාසලක් තමයි මේක. ඉතින් මේ ප්‍රදේශයේ දරුවන්ට තියෙන ආවේනික ගැටලු තමයි නිවෙස් වලින් ප්‍රමාණවත් ලෙස කියන්නේ උදෑසන ආහාර රැගෙන එන එක අපහසුතාවයට පත් වෙලා තියෙන ළමයි දෙමව්පියන්ගේ තත්ත්වය මත ඒ වගේම පෝෂණ මට්ටමේ අඩුකමක් ඒ වගේ දේවල් ඊළඟට ඉගෙනුම් උපකරණ සහ අනිකුත් භෞතික දේවල් ලබා ගැනීමේ මූල්‍යමය ගැටලු කියන දේවල් අපේ පාසලට ආවේනික ගැටලු විදිහට අපි දකිනවා. විශේෂයෙන් මුල් කාලයේදී සෑහෙන ප්‍රමාණයකට ඒ ආහාර ගැටලුව කියන එක තිබ්බා. මොකද කොවිඩ් වසංගතයත් එක්කම රටේ ඇති වෙලා තිබ්බ ආර්ථික අවපාතයත් එක්ක දෙමව්පියන්ට උදෑසන ආහාරය සපයලා දෙන එකේ ප්‍රශ්නයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ දෙමව්පියන්ගේ විශේෂයෙන් කාන්තාවන් විවිධ රැකියාවල නිරත වීම නිසා දරුවන්ට දවල් ආහාරය ලබා ගැනීමේ ගැටලු ඒ වගේ ගැටලු අපිට මුල් කාලයේදී දකින්නට ලැබුණා. විශේෂයෙන් සමාජ බලකාය සංවිධානය අපිත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ලොකු දායකත්වයක් මේ ඉස්කෝලේට ලබා දුන්නා. සමාජ බලකාය සංවිධාන වගේම තවත් අපේ රමණී ප්‍රනාන්දු මැතිතුමියගේ ඒ කණ්ඩායමත් තවත් විවිධ කණ්ඩායම් විවිධ ආකාරයෙන් දුන්නා. විශේෂයෙන් මේ සමාජ බලකාය සතියට දින 3ක ප්‍රමාණයක් සහ දින 3ක් සහ ඒ වගේම අනිත් රමණී ප්‍රනාන්දු මැතිණියගේ ඒ කණ්ඩායම සතියට 2 ගානේ දවස් 2ක් බැගින් මුළු සතියම දවස් 5 ආවරණය වෙන විදියට අපිට කෑම බීම සැපයුවා. ඉතින් ඒක මං හිතන්නේ විශාල ලොකු දෙයක් වුණා. අද අපේ මේ ප්‍රදේශයේ දරුවන්ට රජයෙන් ලැබෙන උදෑසන ආහාරය දින 5ම ලැබෙනවා මේ ඉස්කෝලේ සියලුම දරුවන්ට. ඒ වගේම සමාජ බලකාය සංවිධානයේ දින 3කුත් අනිකුත් කණ්ඩායම් තවත් දින 2කුත් වශයෙන් දවස් 5ටම උදෑසන සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් ලැබෙනවා. ඉතින් මොන මට්ටමේ දරුවෙක් හිටියත් ඒ දරුවට අවශ්‍ය පෝෂණය කියන එක දවස් 5 තුලදී ලැබෙනවා. ඒ වගේම කවරු හෝ දරුවෙක්ගේ රාත්‍රී ආහාරයේ ගැටලුවක් තියෙනවා නම් අපි ඒකත් සපයනවා. මොකද මේ දවල් ආහාරයේදී ඕනම කෙනෙකුට තමන් අපිට ඒ පිළිබඳ දැනුවත් කරොත් අපි රාත්‍රියටත් අවශ්‍ය ආහාර ටික දවල්ට කාලා රැයටත් අරන් යන්න අවස්ථාව ලබා දෙනවා. මෙහිමයි ඇත්තටම අඩු පහසුකම් මට්ටමේ හිටියත් සමහර දරුවෝ විශේෂ දක්ෂතා දක්වනවා. විශේෂයෙන් කොළඹ කලාප තරඟවලදී ඉංග්‍රීසි භාෂා තරඟවලදී අපේ දරුවන් ජයග්‍රහණ ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේදී දකුණු කොළඹ අංක 1ට එන්න පුළුවන් වුණා අපේ පාසලේ දරුවන්ට. ඒ මේ දකුණු කොළඹ තිබ්බ ඉසිපතන මහානාම ලුම්බිනි වගේ ඉස්කෝල පරාජයට පත් කරමින් අපේ දරුවන් දකුණු කොළඹ ශූරතාවයේ දිනාගත්ත වොලිබෝල් වලින්. ලුවක් වශයෙන් තියෙන්නේ මේ ළමයින්ට පුහුණු කිරීමේදී අවශ්‍ය ආහාර ඒ පහසුකම්. ඒ වගේම ළමයින්ට සමහර දේවල් වලදී ළමයින්ගේ පෝෂණ තත්ත්වය. මෙන්න මේ කියන ගැටලු අපිට ගොඩක් ආවා. හැබැයි මෙන්න මේ වගේ සංවිධාන විශේෂ සමාජ බලකාය වගේම අපිට උදව් කරන අනිකුත් සංවිධාන විවිධ අවස්ථාවලදී මේ කරන උපකාර නිසා අපිට හරි පහසු වුණා ළමයි මේ තැනට ගෙනියන්න.
විශේෂයෙන් දැන් ওই ක්‍රීඩා තරඟවලදී ළමයින්ට පහසුකම් සපත්තු ඇඳුමක්වත් නැති අය අපිට පුළුවන් වුණා නිවැරදිව ඒ අදාළ ඒවට අවශ්‍ය උපකරණ ලබා දෙන්න. විශේෂයෙන් අපිට අවස්ථා කීපයකින් සමාජ බලකාය කෑමට විතරක් නෙවෙයි මේකේ අපිට සමහර අවස්ථාවල් තිබ්බා සමහර ගුරුවරුන්ගේ හිඟතාවයන්. ඒ වගේ වෙලාවට අපි ඉන්ටර්නෙට් එකෙන් පාඩම් සැලසුම් හදාගෙන ඒ වගේ දේවල් උගන්වන අවස්ථා කීපයකින් සමාජ බලකාය අපිට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ඒ වගේ දේවල් ඉන්ටර්නෙට් පහසුකම් ලබා දුන්නා. ඒ වගේම ක්‍රීඩාවලට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් දැන් අපි අමතර ක්‍රියාකාරකමක් විදියට මේ ඉස්කෝලේ වගා ව්‍යාපෘතියක් කරනවා. ඒ වගා ව්‍යාපෘතියට අදාළ උපකරණ ඊළඟට පොහොර ඒ සියලු දේවල් සමාජ බලකාය වගේම අපිට උදව් කරන අනිකුත් සංවිධාන කීපයක් අපිට ලබා දීලා තියෙනවා.